හරි පුතේ එහෙනම් නැවත මුල සිට නැවත ආරම්භ කරනවා Zoom එක කට් වෙච්ච නිසා අලුතෙන් අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙන දරුවන්ට දේශනය ආරම්භ වෙන්න කලින් විනාඩි 10ක් තුල මට කිව යුතු පොදු කරුණු කාරණා තියෙනවා ඒ ටික තමයි මේ කියන්නේ සහ අලුතෙන් අපිත් එක්ක අද එකතු වෙලා දරුවෝ කීප දෙනෙක් ඉන්නවා Zoom එක හරහා ඒ දරුවන්ට පාඨමාලාව පිළිබඳ විනාඩි 5ක වගේ චූටි වේලාවක් තුලදී පොඩි අවබෝධයක් දෙන්න ඕන. එන්න ඒ නිසා මට දායක වෙන්න පුතේ ඔයාලා මේ අවස්ථාවේදී අද දින අලුතෙන් Zoom එකේ ඔන්ලයින් ඉන්න දරුවෝ කවුද කියලා පොඩ්ඩක් මට කතා කරන්න පුතේ ඔයාලා. පුතේ ඔයාගේ මෙසේජ් එකට උත්තර වෙලා තියෙනවද? මදුෂිකා පුතේ කතා කරන්න. නම් ටික කියන්න පුතේ මදුෂිකා මදුෂිකා හේෂානි පුතේ කතා කරන්න ඉන්නව නේද? ඔව් මිස් මදුෂිකා මම පුළුවන් නම් කැම් එක ඔන් කරගන්න පුතේ මට එතකොට ඩිරෙක්ට් ඔයාට උත්තර දෙන්න හරි ලේසි. අනිත් දරුවා කවුද පුතේ? රම්ෂ කියලා දරුවෙකුත් ඉන්නවා පුතේ. රම්ෂිත් පුළුවන් නම් කැම් එක ඔන් කරගන්න. හරි අපේ මදුෂිකා. පුතේ මදුෂිකා ඔයා බැච් 6 වලට අන්තිම මොහොතේ රෙජිස්ටර් වුණාද අද අලුතෙන්මද? නෑ මිස් මං කලින් රෙජිස්ටර් වුණා අපේ මදුෂිකා බැච් 4 වල නේද? ඔව් මිස් රයිට් පුතේ ඔයාගේ අර ෆෝන් එක ගැටලුවක් තිබිලා Zoom එකෙන් ලෙෆ්ට් වෙලා තිබ්බ දුවනේ. හරි මදුෂිකා ඔව් මිස් දන්නවනේ ඔව් අප. එතකොට මදුෂිකා හරි. එතකොට පුතාව ගෲප් එකකට ඇඩ් හරි වුණා නේද මදුෂිකා? ඔව් මිස් ඇඩ් කරලා තිබ්බා හරි. රම්ෂ කියලා දරුවෙක් මෙසේජ් එක දාලා තිබ්බා. රම්ෂනි ඉන්නවද පුතේ? රම්ෂනි ඉන්නවද? පුතේ රම්ෂනීට ඔකෙන් කෝල් එකක් ගන්න. එයා Zoom එක කට් වුණාට පස්සේ ලොග් අවුට් වුණාද දන්නේ නැහැ මගේ ෆෝන් එක. පුතේ කෝල් එක දාලා කියන්න මේ ලොග් වෙන්න Zoom එක ඔන් වෙලා තියෙන්නේ කියලා. වෙන කවුරු හරි අලුත් දරුවෙක් මෙතන ඉන්නවද? අපේ බැච් 1 2 3 4 5 වල ඇරෙන්න 6 වලට හරි 7 වලට හරි එක බැච් එකක්වත් නැතුව අලුතෙන්ම සම්බන්ධ වෙච්ච හරි දරුවෙක් ඉන්නවද කියන්න? හරි. එහෙනම් නැති නිසා පුතේ මම ඔයාලා ගැන අවධානයක් ගන්නෙ නෑ ඔන්ලයින් දරුවේ. අද මම ඉන්නවා අලුතෙන් කිව්වොත් විතරක් මම ඔයා ගැන අවධානය ගන්නවා. නැත්නම් මම මෙතන ඉන්න දරුවෝ ටික ඉලක්ක කරලා තමයි මේ අවස්ථාවේ කතා කරන්නේ. ඉන්නවනම් ඒ නිසා කතා කරන්න අනිවාර්යෙන්ම. හරි. මෙතනින් එහා මේ ගන්න එක අපේ IT මේ කවිෂ්කා ගන්න මේ ගන්න වීඩියෝ එක මෙතන ඉඳලා වීඩියෝ එකක් විදිහට කට් කරලා ගෲප් වලට ෂෙයා කරන්න පුතේ. ඒක විනාඩි 5ක වීඩියෝ එකක් නිසා ඔයා ඔය වැඩේ කරන ගමන් අදම වීඩියෝ එක හදලා මට එවන්න. එහෙනම් පුතේ මේ වීඩියෝ එකට ඕන නිසා නැවත වරක් මම ආයිබෝන් කියනවා. ආයිබෝන් සියලුම දරුවන්ට අද දවසේ පෙරපාසල් ගුරු පුහුණු පාඨමාලාව child caregiver පාඨමාලාව සහ primary education counseling කියන පාඨමාලා පිළිබඳ පොඩි විග්‍රහයක් කරනවා. ඒට හේතුව මේ දිනවල දරුවන් බොහෝ පිරිසක් ප්‍රාථමික ගුරු පුහුණු child caregiver daycare පාඨමාලාව සහ preschool teacher කියන පාඨමාලා තුන පිළිබඳව අවධානය යොමු කරලා ගොඩක් දෙනෙක් ඒ පිළිබඳ විස්තර අහලා තියෙන නිසා. හරි. අපේ ආයතනයේ නම පුතේ ඔයාලට තිරේ දිස් වෙනවා හොඩ් ඉන්ටර්නැෂනල් කොලෙජ් ප්‍රයිවට් ලිමිටඩ්. මේ හොඩ් කියන ආයතනය HOWARD ඔයාලට සර්ච් කරලා බලන්න පුළුවන්.
ජාතික ළමා ලේකම් කාර්යාලය සහ තෘතික හා වෘත්තීය පුහුණු කමිෂන් සභාවේ ලියාපදිංචි ආයතනයක්. ඔයාට ලියාපදිංචි අංක අපේ මේ ස්ලයිඩ්ස් වල තියෙනවා. ඕනම වෙලාවක අපේ නමින් හරි අංකෙන් හරි ඔයාලට චෙක් කරලා බලන්න පුළුවන්. පෙර පාසල් ගුරු පුහුණු පාඨමාලා ක්‍රම 3කට අපි ඔයාලට දියත් කරලා තියෙනවා. ඔයාලට ඉන් කැමති පාඨමාලාවක් කැමති සිස්ටම් එකකට තෝරගන්න පුළුවන්. පෙර පාසල් ගුරු පුහුණු පාඨමාලාව NVQ level 4 කියන කැටගරි එකේ යටතේ එක පාඨමාලාවක් දියත් කරලා තියෙනවා. ඒ පාඨමාලාව අද දවසේ අලුතින් කණ්ඩායමක් ආරම්භ වෙනවා. හෙට දවසෙත් තව අලුත් කණ්ඩායමක් ආරම්භ වෙනවා. NVQ level 4 පාඨමාලාව පුතේ පාඨමාලාවේ ගණන ඒ කියන්නේ රුපියල් වලින් වටිනාකම කීයද පාඨමාලාවේ කාලය කොහොමද කියන එක මම මෙතෙන්දි කියන්නේ. NVQ level 4 කියන පාඨමාලාව 1,10,000යි ලියාපදිංචි ගාස්තුව 10,000යි රුපියල් 5,000 හෝ අවම වශයෙන් ඊට වැඩි වශයෙන් ඔයාලට ගෙවාගෙන යන්න පුළුවන් මාසිකව 1,10,000 එකවර ගෙවන්න ඕනේ නැහැ. මාසිකව කොටස් වශයෙන් ඔයාලට ගෙවාගෙන යන්න පුළුවන්. ඊගාවට පෙර පාසල් ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාවක් තියෙනවා. එක පාඨමාලාවක් ඩිප්ලෝමා පාඨමාලාව කොටස් දෙකකට බෙදෙනවා. එකක් රුපියල් 85,000යි එකක් රුපියල් 35,000යි. රුපියල් 85,000 ඩිප්ලෝමා පාඨමාලාව එක NVQ නෙමේ පාඨමාලා දෙකම ඩිප්ලෝමාව පමණයි. ජාතික ළමා ලේකම් කාර්යාලයේ ලියාපදිංචිය සහිත. එතෙන්දී 35,000 පාඨමාලාවට ඔයාට අවුරුදු 5ක පළපුරුද්ද තියෙනවා නම් 35,000 පාඨමාලාව අපිත් එක්ක කරන්න පුළුවන්. ලියාපදිංචි ගාස්තුව 10,000යි. 85,000 පාඨමාලාව ඔයාට පළපුරුද්ද දවසක්වත් ඕනේ වෙන්නේ නැහැ. අර NVQ සිලබස් එකමයි යන්නේ. වෙනස මුදල සහ ලබා දෙන සහතිකය පමණයි. එකම සිලබස් එක එකම දවසේ එකම තැන වාඩි වෙලා ඉගෙන ගන්නවා. NVQ කරන එක්කෙනා 1,10,000ක් දීලා NVQ සහතිකය ගන්නවා. 85,000ක් දීලා ඒ පාඩමම ඒ විදිහටම ඒ කාලය තුලම ඉගෙනගෙන ළමා ලේකම් කාර්යාලයේ සහතික පත්‍රය ගන්නවා. ඔයාලට තේරෙන්නේ නැති පෙර පාසල් සහතික පත්‍ර තුනක් තියෙනවා. එකක් NVQ level 4 එකක් ඩිප්ලෝමා එක කොටස් දෙකකට බෙදෙනවා. අවුරුදු 5 පළපුරුද්ද තියෙන දරුවෙකුට මාස 6න් 35,000ට පාඨමාලාව කරන්න පුළුවන්. පළපුරුද්ද නැති දරුවෙකුට 85,000යි පාඨමාලාව කරන්න පුළුවන්. හැබැයි ඒ සහතික පත්‍ර දෙකම NVQ නෙමේ. ජාතික ළමා ලේකම් කාර්යාලයේ ලියාපදිංචි සහතික පත්‍රයක් විතරයි ලැබෙන්නේ. එහෙනම් මොකද මේ NVQ හා non NVQ කියලා කියන්නේ? NVQ කියන සහතික පත්‍රය ඔයාට මුළු ලෝකෙම පිළිගන්න සහතික පත්‍රයක්. non NVQ කියන මේ සහතික පත්‍රය ජාතික ළමා ලේකම් කාර්යාලයේ ලබා දෙන සහතික පත්‍රයක්. ඔයාට හැබැයි ගුරු දීමනාව ගන්න ගුරුවරයෙක් විදිහට කටයුතු කරන්න ඔයාගම කියලා පෙර පාසලක් පවත්වාගෙන යන්න මේ සහතික දෙකම මේ පාඨමාලා තුනම ප්‍රමාණවත්. එතකොට ඔයාලට මේ තුනෙන් කැමති එකක් කරන්න පුළුවන් පෙර පාසල් ශාස්ත්‍රයේ නියැලෙනවා නම්. ඊට පස්සේ child caregiver day care කියන පාඨමාලාව සම්බන්ධයෙන් මම මේ කතා කරන්නේ. day care centers වලට අනිවාර්යයි ඉදිරියේදී NVQ level 4. day care වේගෙන් ලියාපදිංචි කරගෙන යනවා. එතකොට අපේ පෙර පාසල් ගුරුතුමියක් හෝ වෙනත් පුද්ගලයෙක් day care පාඨමාලාව child caregiver පාඨමාලාව කරලා තියෙනවා නම් ඒක යට අමතර සුදුසුකමක් වේවි. ඒකට child caregiver day care කියන මේ පාඨමාලාව සඳහා පාඨමාලා ගාස්තුව පාඨමාලා කාලය තමයි ඔයාට මම මේ කියන්නේ. පාඨමාලා කාලය ඔයාට අවුරුද්දයි ඒක මාස 9ක් වෙන කෙටි කාලයක් තුළදී ඔයාට අපිත් එක්ක එකතු වෙලා හදාරන්න පුළුවන්. පාඨමාලා ලියාපදිංචි ගාස්තුව රුපියල් 10,000යි. පාඨමාලා ගාස්තුව ඔයාට මේ තිරේ ඩිස්ප්ලේ කරලා තියෙනවා. මම පාඨමාලා ගාස්තුව එතෙන්දි කියන මොකද අපි තිබ්බ ගාස්තුව පොඩ්ඩක් ඔයාලට අඩු කරා. මොකද ගොඩක් ළමයින්ට මේ දවස්වල ඕන නිසා. ප්‍රාථමික ගුරු පුහුණු පාඨමාලාවත් මාස 6යි තියරි. මාස 6ක් ප්‍රැක්ටිකල්. අර ප්‍රී ස්කූල් එකෙත් මම කිව්වේ අවුරුද්දක් කියන පාඨමාලාව මාස 6ක් ඔයාලා අපි එක්ක ඉගෙන ගන්න ඕනේ තියරි. ඔන්ලයින් හෝ ෆිසිකල් කියන ආකාරයට ඊගාට ප්‍රැක්ටිකල් අදාළ පෙර පාසලක කරන්න තියෙන්නේ.
චයිල්ඩ් කෙයාර් giver day එකත් එහෙමයි මාස 6ක් ඔයාලා අපි එක්ක ඉගෙන ගන්නවා මාස 6ක්. පෙර පාසලක දිවාසුරකුම් මධ්‍යස්ථානයක ඔයාලා ප්‍රායෝගික පුහුණුව ලබනවා. ප්‍රාථමික ගුරු පුහුණු පාඨමාලාවේ මාස 6ක් ඔයාලා අපිත් එක්ක තියරි පාර්ට් එක ඉගෙන ගන්නවා. ඊට අමතරව ඔයාලා මාස 6ක් ස්කූල් එකක ඉන්ටර්නැෂනල් ස්කූල් එකක සේවාව ලබා ගන්නවා. ඉන්න අනතුරුව ළමා මනෝවිද්‍යාව හා උපදේශනයේ ක්‍රියාදිව විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට අදාළ ස්පෙෂල් නීඩ්ස් එඩියුකේෂන් කියන පාඨමාලා තියෙනවා. මේ අවස්ථාවේදී මේ පාඨමාලා තුන පිළිබඳව දරුවෝ විමසලා නැති නිසා මම මේ පාඨමාලා තුන ගැන විශේෂයෙන් කරුණු කියන්නේ මේකේ තොරතුරු අඩංගු කරලා තියෙනවා. මේ තමයි පුතේ ඔයාලට zoom කරලා බලන්න පුළුවන් NVQ පාඨමාලා මොනවද non NVQ පාඨමාලා මොනවද කියලා වෙන් කරලා තියෙන්නේ. අර මම කිව්වා වගේ NVQ level 4 1,10,000යි theory මාස 6යි practical මාස 6යි ලියාපදිංචිය රුපියල් 10,000යි කියලා මේ book සටහනේ සඳහන් කරලා තියෙනවා. ඩිප්ලෝමා කොටස් දෙකකට සහතික පත්‍ර දෙකක් තියෙනවා කියලා මම සඳහන් කරලා තියෙනවා. එකක් 35,000යි එකක් 85,000යි. ඒකේ තොරතුරුත් ඔතන සඳහන් කරලා තියෙනවා. ඔයාලට මම සතුටෙන් කියනවා NVQ level 4 හදාරන O level මූලික සුදුසුකම් සපුරා තියෙන දරුවන්ට පමණක් අපි ළමා ලේකම් කාර්යාලයේ ඩිප්ලෝමා සහතික පත්‍රයත් නොමිලේ ලබා දෙනවා. මේ non NVQ පාඨමාලා NVQ පාඨමාලා මොනවද කියලා වෙන් කරලා තියෙන්නේ. පෙර පාසල් ගුරු පුහුණු පාඨමාලාව, දිවාසුරකුම් මධ්‍යස්ථානය කියන්නේ ඩේ කෙයාර් පාඨමාලාව, caregiver පාඨමාලාව, special needs education පාඨමාලාව මේවා NVQ පාඨමාලා. non NVQ පාඨමාලාව තමයි පෙර පාසල් ගුරු පුහුණු ළමා ලේකම් කාර්යාලයෙන් දෙන ඩිප්ලෝමා පාඨමාලාවන්. ළමා මනෝවිද්‍යාව හා උපදේශනය ප්‍රාථමික ගුරු පුහුණු පාඨමාලාව කියන ඒවා non NVQ පාඨමාලා. ඒවා මේ ලංකාවේ කොහෙවත් NVQ කියන කැටගරියෙන් ඔයාලට ගන්න බෑ. මගේ ආයතන NVQ නෑ නෙමේ. ලංකාවේ කොහෙන්වත් ඔය කියන පාඨමාලා වලට NVQ කියන කැටගරියක් හදලා නෑ. මොකක්ද ඒකට හේතුව ඔයාලා දකින්නේ? NVQ කියන්නේ වෘත්තීය සුදුසුකමක්. මනස හඳුන ගන්න එක වෘත්තීය සුදුසුකමක් නෙමේ. මේක අධ්‍යාපනය තුළින් ඉගෙන ගන්න දෙයක්. පාඨමාලා ගාස්තුව මම මේ පෙන්වා දුන්න ටික පෙර පාසල් NVQ එක 1,10,000යි 35,000යි 85,000යි ඔය පෙර පාසල් පාඨමාලාවල ගාස්තුව. ඉන් පස්සේ පුතේ ඒක ඉතුරු විස්තර ටිකත් බොහොම සරලව දාලා තියෙනවා ඔයාලට දැනගන්න. විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට ස්පෙෂල් නීඩ්ස් එඩියුකේෂන් 85,000යි දිවාසුරකුම් මධ්‍යස්ථාන පාලිකා චයිල්ඩ් කෙයාර් giver රුපියල් 55,000ට මම අඩු කරලා තියෙනවා ගාන. දරුවෝ ගොඩක් මේ දවස්වල එක ඉල්ලුම් කරන නිසා හැමෝටම පහසුවෙන් ඒ දේ කරගන්න නිසා ළමා සත්කාර සපයන්න රුපියල් 55,000යි. ඒ දෙකම එකයි නම් දෙකෙන් දැම්මේ දරුවන්ට අවබෝධ වෙන්න නිසා. කෙයාර් giver ප්‍රාථමික ගුරු පුහුණු පාඨමාලාව මනෝවිද්‍යාව හා උපදේශනය පිළිබඳ පාඨමාලාව නර්ස් ඇසිස්ටන්ට් පාඨමාලාව මේ සියලුම පාඨමාලා පිළිබඳ මිල ගණන් සහ කාලය පිළිබඳව මම සඳහන් කරලා තියෙනවා. අපේ ආයතනයේ හොආට් කියන ආයතනයේ ලියාපදිංචිය පිළිබඳව තමයි මෙහිදී මේ සඳහන් කරන්නේ. මම දකිනවා පෙර පාසල් සමූහයන් තුල WhatsApp group තුල Facebook group තුල ගොඩ අහනවා ලියාපදිංචි පෙර පාසල් ආයතනයක් අනේ කියන්නකෝ දාන්න කෙනෙක්. පිළිගන්න සහතිකයක් දෙන ආයතනයක් අනේ කියන්නකෝ දාන්න කෙනෙක්. ඇයි මේ දරුවෝ එහෙම දාන්නේ group වලට? ගොඩ ළමයි පාඨමාලා හදාරලා තියෙනවා ළමා ලේකම් කාර්යාලයට ගිහිල්ලා එහෙම නැත්නම් ඒජ් ඔෆිස් එකට ගිහිල්ලා ගුරු දීමනාව ගන්න. එහෙම නැත්නම් අදාළ පළාත් සභාවට ගිහිල්ලා පෙර පාසල ලියාපදිංචි කරගන්න බලනකොට කියනවා අනේ ඔයාගේ සහතිකය පිළිගන්නේ නැහැ. හැබැයි ළමයි ලොකු ගණන් දීලා තමයි ඒ ආයතන වලින් ওই සහතික පත්‍ර අරගෙන තියෙන්නේ. එතෙන්දි පුතේ තේරුම් ගන්න ලියාපදිංචිය නීත්‍යානුකූලව රටේ පිළිගන්නේ නැත්නම් ඒ ආයතන ගාන කොච්චර වැඩි වුණත් ඔයාලගේ සහතික පත්‍රයට නිසි වටිනාකමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයාලා
ලියාපදිංචි අංකය මොකක්ද බලන්න ඕනම ආයතනයක නම සර්ච් කරලා බලන්න හැමෝටම වගේ දැන් ස්මාර්ට්ෆෝන් එකක් ඒක තියෙනවාමයි ඒ නිසා චෙක් කරලා බලන්න මේ අපේ ආයතනයේ අපි බය නැතුව ඉදිරිපත් කරන ලියාපදිංචි අංක ජාතික ළමා ලේකම් කාර්යාලයේත් අපි ලියාපදිංචි කෘතික ආවෘත්ති පුහුණු කමිෂන් සභාවෙත් අපි ලියාපදිංචි අපේ සහතික පත්‍රය මුළු ලෝකෙම පිළිගන්න සහතික පත්‍රයක් ඔයාලට ගුරු දීමනාව ගන්න වුණත් පෙර පාසලක් පවත්වාගෙන යන්නත් ප්‍රධාන ගුරුතුමිය විදිහට කටයුතු කරන්නත් කරන්න තියෙන ඕනම දෙයක් කරන්න සුදුසුකම්ලත් සහතික පත්‍ර දෙකක් තියෙන මේ අවට තියෙන එකම ආයතනයද මන්දා කියලා මට කියන්න පුළුවන්. මොකද ඔයාලා දකින්න ඇති ලේඛන දැන් ජන සතු කරලා තියෙන මේ සියලුම ලේඛන නෙට් එකේ හැම තැනකම තියෙනවා. මම දැක්ක අපේ ළමයි ගාවත් තියෙනවා මේ ළමා ලේකම් කාර්යාලයේ ලේඛනය කියලා. ඉතින් මම ඒත් එහෙම කොහෙන්ද පුතේ මේ කියලා පෙර පාසලකින් ගහගත්ත ෆොටෝ. එතකොට ඔයාලට බලන්න පුළුවන් ඔය තියෙන ලේඛනේ PVC එකත් රෙජිස්ටර් ආයි ඉන්නවද කියලා. එතකොට හරි ලේසි. සහතික දෙකම ගන්න එක ආයතනයකින් පුළුවන්ද කියන එක අවබෝධ කරගන්න. මේ තමයි පුතේ ඔයාලට NVQ level 4 සහතිකය නිකුත් කරන්න අපිට ලැබිලා තියෙන වළංගු භාවය. ඔයාලා සර්ච් කරලා බැලුවොත් මේ වටේ තියෙන බහුතරයක් ආයතන වලට TVC එකේ ආයතනය මම හැමදාම කියනවා වගේ ආයතනය රෙජිස්ටර් කරලා තියෙන්නේ. ආයතනයේ හුලන් තියෙනවා, දොරවල් ජනෙල් තියෙනවා, වොෂ්රූම් තියෙනවා, ඩෙස්කුටු තියෙනවා කියලා දෙන ලියාපදිංචිය. ওই P නම්බර් එක. හැබැයි ඒක තිබ්බට වැඩක් නැහැ. කෝස් එකක් රෙජිස්ටර් වෙලාද තියෙන්නේ කියලා ඔයාලා බලන්න ඕන. මෙන්න මේ කෝස් එකක් රෙජිස්ටර් වෙලා තියෙනවද කියලා බලනවා නම් මෙන්න මේ සහතිකයේ ආයතනයේ තියෙද කියලා බලන්න ඔයාලා කොයි ආයතනයට ගියත්. මේ ජාතික ළමා ලේකම් කාර්යාලයේ ලියාපදිංචි සහතික පත්‍රය. මේ පාර ලංකාවේ ආයතන 77යි තේරුවේ 77න් එකක් අපි. මේ තමයි අපි ඔයාලට දෙන NVQ level 4 සහතික පත්‍රය. එහෙනම් ඔය ටික තමයි පුතේ මට පොදුවේ පාඨමාලා ගැන කියන්න තියෙන්නේ.